හරි එහෙනම් මේ ආයුබෝවන් දුවේ පුතේ. අපි අද දවසේ පාංශු සෞඛ්‍ය එහෙම නැත්නම් ගුණාත්මක බව කෙරෙහි බලපාන පාංශු ජීවියෝ නැත්නම් ජෛවීය සාධක මොනවාද කියලා තමයි ඉගෙන ගන්න. දැන් මේ පසේ සෞඛ්‍ය කියලා ඕගොල්ලන්ට අලුතෙන්ම විෂය නිර්දේශයට කොටසක් දාලා තියෙනවනේ. පස පාඩමේ සෞඛ්‍ය කියලා අලුතෙන්මයි දාලා තියෙන්නේ. ඒතකොට පාංශු සෞඛ්‍යයේ එකක් තමයි පසේ භෞතික සාධක. ඒවා අපි ඔක්කොම කතා කළා. ඊළඟට තියෙන්නේ රසායනික සාධක. ඒවත් අපි කතා කළා. දැන් අවසාන වශයෙන් තියෙන්නේ පසේ තියෙන ජෛවීය සාධක. එහෙනම් ජෛවීය කියනකොටම දැන් ඔයගොල්ලෝ දන්නවා ජීවියෝ ගැන මේ කතා කරන්න කියලා. ඉතින් බලමු පසේ මේ අපේ දන්න අඳුනන පසේ ඉන්න ජීවීන් මොන මොන විදිහටද අපි වර්ගීකරණය කරන්නේ කියලා. ඔයගොල්ලන්ට දීලා තියෙනවා 56 වෙනි පිටුව බැලුවොත් පාංශු ජීවීන් වර්ගීකරණයක් දීලා තියෙනවා. මොනවද අපිට ජීවීන් ප්‍රමාණය අනුව වර්ග කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ශරීරයේ පළල මතත් පුළුවන්නේ වර්ග කරන්න පුළුවන්. ජීවී වර්ගයක් අනුවත් පුළුවන් ගන්න. අමතරව පුළුවන් පරිසරයේ මෙයාලගේ ක්‍රියාකාරීත්වය. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ ශක්තිය ලබා ගන්න ආකාර මත ඔන්න ඔය කරුණු කාරණා හතර මත අපි ජීවීන් වර්ගීකරණය කරනවා. කොහොමද? ජීවීය වර්ග අනුව. දැන් අපිට මොලුස්කා වෙනම කරන්න පුළුවන්. අපිට ඊට අමතරව මොනවා හරි නෙමටෝඩාවන් වෙන් කරන්න පුළුවන්. ජීවි වර්ගයක් අනුවනේ. එහෙම නැත්නම් ශරීර ප්‍රමාණය මත පුළුවන්. එහෙම නැත්නම් මේගොල්ලෝ පරිසරයේ ක්‍රියා කරන ආකාරය මතත් පුළුවන්. මොනවා සම්පෝෂියද විෂම පෝෂියද ආදී වශයෙන් වෙන් කර ගන්න පුළුවන්. ඊට අමතරව පුළුවන් මේගොල්ලෝ මොන මොන විදියට ශක්තිය ලබා ගන්නයි කියලා අපිට හදා ගන්නත් පුළුවන්. එතකොට පරිසර ක්‍රියාකාරීත්වය මත. එහෙම දැන් වගුවක් දීලා තියෙනවා. ඒකේ දීලා තියෙන වර්ග ප්‍රමාණය මත අපි මහා ශුද්ධ මජ්ජා කියලා තුනකට බෙදා ගන්නවා. මහා ජීවියෝ ඊළඟට මජ්ජා ජීවියෝ මැදාය ඊළඟට ඊටාම කුඩා හැට පේන්නේ නැති හින්දා ශුද්ධ ජීවියෝ කියලා කාණ්ඩ තුනකට බෙදලා තියෙනවා. මේක එක එක අවුරුදු වල ශරීර පළල ප්‍රමාණය පොඩ්ඩක් වෙනස් වුණා. මම ඉතින් අලුත් අප්ඩේට් එක ඔයගලන්ට දාලා තියෙනවා. ඊට අමතරව පරිසර ක්‍රියාකාරීත්වය මත. ඒ අනුව ශාක මත යැපෙන්නෝ ඉන්නවා. ශාක පසේ තියෙනවනේ ශාක කොටස් ඒවා මත යැපෙන අය ඉන්නවා. එහෙම නැත්නම් මල කාබනික ද්‍රව්‍ය මියගිය සත්තු වෙන්න පුළුවන්, ශාක වෙන්න පුළුවන් මේවා මත යැපෙන ජීවියෝ ඉන්නවා. ඊටත් අමතරව විලෝපිකයෝ. ඒ කියන්නේ විලෝපිකයා කියන්නේ දැන් වෙන එකෙක්ව ආහාරයට ගන්න ජීවියෝ. වෙන එක්කෙනෙක්ගේ මරාගෙන කනවා. පරපෝෂිතයෝ. වෙන එකෙක්ගේ මත යැපෙනවා. පරපෝෂිතය. දැන් විලෝපිකයා කියන්නේ හුඟක් වෙලාවට විලෝපිකයා ලොකුයි. භක්ෂණය කරන එක්කෙනා කුඩායි. දැන් කොටියයි හාවයි ගත්තොත් කොටිය විලෝපිකේ. තේරුණාද? හැබැයි බල්ලයි මැක්කයි ගත්තොත් මැක්ක පරපෝෂිතයෙක් නේ. බල්ලා ලොකුයි මැක්ක කුඩායි. හුඟක් පරපෝෂිතයෝ කියන්නේ ඒ ධාරකයට වඩා කුඩායි. එතකොට මේ පසේ ඉන්න ජීවිය පරපෝෂිතයොත් ඉන්නවා. ඊට අමතරව දිලීර මත යැපෙනවා. එහෙම නැත්නම් බැක්ටීරියා මත යැපෙනවා. එම ජීවීන් ඉන්නවා. මෙන්න මේ එක එක කාණ්ඩ අපි කතා කරන්න තියෙනවා. එහෙනම් පළමුවෙන්ම ප්‍රමාණයවත් ශරීරයේ පළල මත අපි කොහොමද වර්ගීකරණය කරන්න කියලා බලමු. ඔයගොල්ලෝ සටහන් කරගන්න. මම ඔන්න ෂෙයා කරන ස්ක්‍රීන් එක. ශරීර පළල මත ජීවීන් වර්ගීකරණය ලියාගන්න. ඒක යටතේ මහා ජීවීන් පළවෙනි එක මහා ජීවීන් හරි ලකුණ ගාවින් ලියාගන්න. මහා ජීවීන් මහා ජීවීන් යට තියන්න. මිලිමීටර් 2ක් මිලිමීටර් 64 මිලිමීටර් 2ක් මිලිමීටර් 64. ඔක තමයි අලුත් අප්ඩේට් එක. මිලිමීටර mm මිලිමීටර් 2ක් මිලිමීටර් 64
ශරීරයේ පළල ඇති මං කියන එක ලියන්න. ශරීරය පළල ඇති පියවි ඇසට පෙනෙන ජීවීන් වේ. පියවි ඇසට පෙනෙන ජීවීන් වේ. මොකද්ද පළල? මිලිමීටර් 2යි මිලිමීටර් 60යි. පියවි 60 අපිට හොඳට පේනවා. ශරීරයේ පළල දිග නෙවෙයි. දිග නෙවෙයි පළල. මිලිමීටර් 2 පේනවා. මිලිමීටර් 60ක් පේනවා. මිලිමීටර් 60ක් කියන්නේ සෙන්ටිමීටර් 6ක් විතර. මීයක් එහෙම ගත්ත හැකි නේද? පසේ ඉන්න පසේ ගුලක් කාරගෙන ඉන්න මීයෙක්. සෙන්ටිමීටර් 6ක් විතර පල්ල වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ අපිට ඇහැට පේන මොනවද? මීයන්, ආත්‍රපෝඩාවන්, කූඹුවන්, ඇල්ලීඩාවන් මේගොල්ලෝ අපිට පේනවා. ගොළු බෙල්ලෝ, හංගොල්ලෝ ඔක්කොම අයිති. මම උදාහරණ දාලා තියෙන්නේ. ඊළඟට එක මජ්ජා ජීවීන් කියලා ලියන්න. හරි ලකුණේ. මජ්ජා ජීවීන් ශරීරයේ පළල මිලිමීටර් 2ක්. ශරීරයේ පළල මිලිමීටර් 2ක්. දශම එකක් අතර ජීවීන් ශරීරයේ පළල මිලිමීටර් 2ක්. දශම එකක් 0.1යි. එවලිය 0.1යි 2යි මිලිමීටර් මේ අතර. දශම එකක් 2ක් අතර ජීවීන් මජ්ජා ජීවීන් ලෙස හඳුන්වයි. මජ්ජා ජීවීන් ලෙස හඳුන්වයි. උදාහරණ තියෙනවා. ආතපෝඩාවෝ මයිටාවෝ. ඒ කියන්නේ දැන් ශාක හැටියට ගත්තොත් ඔය මජ්ජා ගොඩට වැටෙන්නේ ලයිකන. සතුන්ගේ පැත්තෙන් ගත්තොත් මජ්ජා ගොඩට වැටෙනවා ආතපෝඩාවන්. ඒ කියන්නේ මයිටෝ. ඔයගොල්ලෝ දන්නවා ඇති පොල් ගෙඩිය ඇස්ස එහෙම නැත්නම් පොල් ගෙඩියේ පිට තියෙන පොල් එල්ල සමහර පොල් ගෙඩිවල දුඹුරු පාට වෙලා ඇකිලිලා තියෙනවා. පැත්තක් දැකලා තියෙනවද? ඒ මයිට හානියනේ. පොල් ගෙඩියේ එක පැත්තක් දුඹුරු පාට වෙලා. හොඳටම ලං කරලා බැලුවොත් ඇහැට ලං කරලා බැලුවොත් මයිටෙක් පේන්න පුළුවන්. මයිටාවන් පේන්න පුළුවන්. ඒ මොන මයිටාවද? අර මිලිමීටර් 2 විතර ඉන්න ලොකු මයිටාව. හැබැයි ඒගොල්ලෝ කොටසක් ඉන්නවා දශම එකක් අතර. මිලිමීටර් දශම එකක් අපේ ඇහැට පේන්නේ නැහැ. දශම එක තමයි අඩුම අගය. දශම එකට වඩා අඩු වුණොත් පේන්නේ නැහැ. ඉතින් දශමයකුත් පෙනෙන නොපෙනෙන ගානයි. ඒ කියන්නේ මේ මයිටාව කියන්නේ ඇහැට පෙනෙන නොපෙනෙන කුඩා ජීවියෝ. මේගොල්ලෝ පස්සේ ඉන්නවා. ඒගොල්ලෝ මැද කාණ්ඩේ. මහා ජීවියෝ නෙමෙයි මජ්ජා මැද එවුන්. ඔය තුන්වෙනි හරිය ලියා ගන්න සුද්ධ ජීවීන් කියලා. තුන්වෙනි හරිය ලියන්න සුද්ධ ජීවීන් කියලා. සුද්ධ ජීවියෝ කියලා ලිව්වා. ඒක ලියා ගන්න. මිලිමීටර් දශම එකට වඩා කුඩා මිලිමීටර් 0.1කට වඩා කුඩා පියවි ඇසට නොපෙනෙන ජීවීන් මජ්ජා ජීවීන් වේ. ඔය රූප සටහනේ පේන ඔයගොල්ලන්ට මහා ජීවියෝ කන්දා මොක්කුද පොඩි මකුළුවෝ වගේ අය ඉන්නවා, ගෝනුස්සෝ වගේ අය ඉන්නවා. කම්බිලි පණුව ඔය සී හැඩේ තියෙන පණුවට කියන්නේ කම්බිලි පණුව. ඔය සී හැඩේ පණුවෝ ඉන්නවා, පොඩි කෘමි జాතියෝ. එහෙම නැත්නම් පසේ ඉන්න මොකුද මේ නෙමටෝඩාව, ඇනලීඩාව
මොලුස්කාවෝ, ආත්තපෝඩාවෝ මේගොල්ලෝ ඔක්කොම ඉන්නවා මෙතන. මට නම් සර්පයෙක්වත් පේනවා. ඒ රූප සටහනේ කොටයක්කට සර්පයෙකුත් ඉන්නවා. කියන්න බෑ. ඉතින් පොළොව යට ගුලක් අරගෙන රිංගලා ඉන්න සර්පයෙක් වුණත් පාංශු ජීවියෙක් වෙනවා වෙලාවට. ගොඩබිම ඇවිද්දට. ඕගොල්ලෝ හරි ගුලක් අරගෙන රිංගන් හිටියෝ පාංශු ජීවිය තමයි මොහොතට. පස තුල පස මත ජීවන චක්‍රය පවත්ව ගන්න ජීවියෝ. තේරුණාද? පස තුලයි පස මතයි. එක කාලයක් පස තුල ජීවත් වෙලා කෝෂයක් හැටියට පසු කාලීනව ඉගිලිලා යන සත්තු පවා ඉන්නවා. එතකොට අර කාලයේ පාංශු ජීවිතයක් ගෙවන්න. කෝෂ අවධිය. ඔය අඹ ගෙඩියක් එහෙම නරක් වෙනකොට පණුව හැදෙන්නේ. පළතුරු මැස්සගේ කෝෂ අවධිය ගත කරන්නේ පසේනේ. ඒ අඹ ගෙඩිය බිමට වැටුනහම නරක් වෙලා ඒ පණුව කෝෂ බවට පත් වෙන්නේ පස තුල. ඒකනේ ගස් යට සුද්දෙට තියාගන්න කියන්නේ. හොඳට සුද්ධ කරලා තියාගත්තේ නැත්නම් ඒගොල්ලෝ ඉගිලිලා ආයේ පළතුරු මැස්ස හැදෙනවා. හරි කවන්නේ. අපි දැන් මධ්‍යා ජීවය ශුද්ධ ජීවය කිව්වා. දැන් ළමයි මේ ශුද්ධ ජීවී කාණ්ඩ බැලුවහම ශුද්ධ ජීවී කාණ්ඩ තමා විශාල වශයෙන් පසේ විවිධ ක්‍රියාවලට බලපෑම් ඇති කරන්නේ. මේ මීයක් නෙවෙයි. මයිටාවෙක් නෙවෙයි. පස තුල ජීර්ණ ක්‍රියාවලිද පස තුල සිදුවන සියලුම ක්‍රියාවලි බහුතරයම කරන්නේ ශුද්ධ ජීවියෝ. එක්කෝ බැක්ටීරියා එහෙම නැත්නම් දිලීර. ඔන්න ඔය කාණ්ඩ දෙක තමයි වැඩියම. මේ වෛරස් කරන නැති දෙයක් නැහැ පසේ. ලෙඩක් රෝගයක් බෝ කරන්න පුළුවන්. බැක්ටීරියයි දිලීරයි. ඉතින් අපි මේ ඉගෙන ගන්න යන්නේ එකින් එක මේ ශුද්ධ ජීවී කාණ්ඩ පසේ කරන කාර්යයන් සහ මොනවාද ඒ කාණ්ඩ කියලා. අපි මුලින්ම යනවා මේ කන මහජීවියෙක් මේ මී ගොයියා මහජීවියෙක්. අපි යනවා ශුද්ධ ජීවීන්ගේ බැක්ටීරියා කාණ්ඩෙට. right? මේ බැක්ටීරියා ළමයි ලෙඩ රෝග හදනවා. බැක්ටීරියා ව්‍යාධි ජනකයෝ. ව්‍යාධි කියන්නේ ලෙඩනේ. ව්‍යාධි ජනකයා කියන්නේ ලෙඩ මවන්න. එහෙනම් මේ බැක්ටීරියා ලෙඩ රෝග හදනවා. හැබැයි සමහරක් අය හොඳයි. ලෙඩ රෝග හැදුවට හොඳයි. right? හොඳ කාණ්ඩයකුත් තියෙනවා. right? එතකොට ලෙඩ රෝග හැදුවට හොඳ. එහෙම නැත්නම් අපේ පසේ මේ පාංශු ජීර්ණයට නැත්නම් ශාක සතුන්ගේ විවිධ ප්‍රයෝජනවත් කාර්යයන් වලට බැක්ටීරියා වැදගත් වෙනවා. එහෙම බැලුවහම බැක්ටීරියා මේ හොඳ සහ නරක අණුව බෙදලා කාණ්ඩ කිහිපයකට වෙන් කරගෙන තියෙනවා. නැවතත් බැක්ටීරියාවන් බෙදා ගන්නවා. අපි මේ එකින් එක ඉගෙන ගන්නවාද ඊට කලින් ලියා ගන්න මේ බැක්ටීරියා ගැන. ඔයගොල්ලෝ දන්නවා ප්‍රාග්න්‍යෂ්ටිකයෝ. ඒ කියන්නේ මෙයාලට සංවිධානය වෙච්ච න්‍යෂ්ටික ද්‍රව්‍ය නැහැ නේද? බැක්ටීරියා සංවිධානය වෙච්ච න්‍යෂ්ටික ද්‍රව්‍ය නැහැ. ඊටාම ප්‍රාථමික ජීවියෝ. ලෝකේ ජීවත් වෙලා තියෙන සහ බිහි වෙලා තියෙන ප්‍රාථමික ජීවියෝ. ගොඩාක් ප්‍රාථමිකයි කියන්න බෑ. මේ බැක්ටීරියා වල විකරණය වෙලා ඇවිල්ලා විවිධ කාණ්ඩ වලට බෙදලා අන්තිම මනුස්සයා බවටම පත් වෙලා තියෙන්නේ. එහෙම තමයි කියන්නේ ඉතින්. නේ ප්‍රශ්න තිබ්බත් එහෙම තමයි කියන්නේ දැන්. එහෙම විකරණය වෙලා ජීවීන් ගොඩ නැගුණා කියලා වාද තියෙනවානේ. වාද කොතෙක් දුරට ඇත්තද බොරුද කියලා අපිට හොයන්න බෑ නේද? ඒ වාද හොයන්න බැරි කොතෙක් දුරට ඇත්තද බොරුද කියලා. දැන් එහෙම ඇවිල්ලා කුකුලෙක් හැදුනා කියමුකෝ. කිකිලිත් හැදෙන්න බෑ. මේ එකවර දෙකට බෙදිලා ඒකින්ද හරි ගැටලු තියෙනවා නේද? හැම සතාගෙම ජෝඩුවක් ඉන්නවනේ. එකෙක් නම් හැදුනයි කියමුකෝ. කිඹුලා හැදෙනවා කිඹුලි.
කිඹුලිත් දෙන්න ඕනේ. එහෙනම් ඒ කියන්නේ ඊටහම භයානක සත්‍යයක් තියෙන. ඒ කියන්නේ මේක බැහැර කරන්නත් බෑ, තියාගන්නත් බෑ. එම ගැටලු සහගත තැන් තියෙනවා. නේද? කොහෙන් හරි ඇවිල්ලාද, මැවිලාද නේද? එක එක දැන් බුද්ධ ආගමේ හැටියට වෙන විදිහකට කියා දෙන්නේ නේද? වෙනත් ඔය ආබාස බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා නේද? මිනිස්සු බිහි වෙච්ච හැටි. බලන්න බලන්න හොයලා බලන්න ඕවා. එතකොට අනිත් ආගම්වල නේද ආදම් මේව මැව්වා කියලා. එහෙම ජීවත් හැදිලා තියනවා කියලා. තව තව ආගම්වල දෙවියන් වහන්සේ මැව්වා කියලා නේද? එහෙම තියෙන තාම ඉතින් හරි උත්තරයක් හම්බෙලා නැහැ. ජීවි සම්භවයට. නමුත් විද්‍යාවෙන් කියන්නේ මෙන්න මේ බැක්ටීරියාවෝ ප්‍රාක් න්‍යෂ්ටිකයෝ කාලානුරූපීව විකරණය වෙලා ඇවිල්ලා තියෙනවා කියලා. කිකිලිද බිත්තරේද ආවේ කියලා අහනවනේ මුලින්ම. කිකිලිද බිත්තරේද විතරක් නෙමෙයි කුකුලද කිකිලිද කියලායි අහන්න ඕනේ. ඇයි බිත්තරේ එන්න නම් බිත්තරේට ජීවියක් එන්න නම් කුකුලෙකුත් ඉන්න එපා. කුකුලෙක් නැතත් කිකිලි බිත්තර දානවා ඒ වුණාට ජීවියක් පවතින්නේ නැහනේ. රැක්කට පැටියෙක් එන්නේ නැහනේ. ඔය කියන්නේ ගම් බිත්තර කන්න එපා පව් පිරෙනවා. පාම් බිත්තර කන්න පව් පිරෙන්නේ නැහැ කියලා. මොකද කුකුලෙක්ගේ ජාන සම්බන්ධ වෙලා නැහැ එතන. ඒතකොට ෆාම් බිත්තර වල ජීවියක් පවතින විදිහක් නැහැ. ඩිම්බයක් විතරයි තියෙන්නේ. දන්නවනේ කට්ටිය ඒව දැනගෙන විද්‍යාත්මකව කියන නේද ගම්බිත්තර කෑවට පව් පිරෙනවා අනිත් ඒවා කන්න ඒකින්ද කියලා. කන්නේ අතුරු කතාවක්. මම මේ කියන්න යන්නේ අපි එකෙන් එක සුද්ධ ජීවිය ගැන ඉගෙන ගන්න කතාවේ බැක්ටීරියා කාණ්ඩයයි මේ ලියාගමු. පසේ ඇති සමහර බැක්ටීරියාවන් ව්‍යාධි ජනකයන් ලෙස හැසිරුණත් බහුතරයක් බැක්ටීරියාවන් කෘෂිකාර්මිකව ප්‍රයෝජනවත් කාර්යයක් ඉටු කරයි. පස තුල කරන කාර්ය අනුව මෙම බැක්ටීරියා ආකාර කිහිපයකට බෙදා දැක්විය හැක. right? අපි පළවෙනි කාණ්ඩය බලන්නේ මෙන්න මේගොල්ලෝ. ඔන්න බැක්ටීරියා පළවෙනි කාණ්ඩය. මේන් බලන්න මේක පිළිවෙලක් තියෙනවා. පළවෙනි කාණ්ඩේ ඇමෝනීකරන බැක්ටීරියා. එක ඇමෝනීකරන පේන්නේ නේ. ඇමෝනීකරන. මොකද්ද මේකේ තේරුම? දැන් ළමයි පසට එකතු වෙනවානේ මල ජීවියෝ. මැරිච්ච ජීවියෝ. දැන් විශේෂයෙන්ම ප්‍රෝටීනමය කොටස් තියෙන ජීවියේ බල්ලෙක් මලා බලලෙක් මලා මීයෙක් මැරුණා. මේ මැරිච්ච සතා පස තුලදී පළමුවෙන්ම වියෝජනය කරන්නේ මේගොල්ලෝ. ඔගොල්ලෝ දන්නවද? ඇමෝනීකරන කියන්නේ දැන් ඇමෝනියා කියන්නේ ගඳ වායුවක්නේ. කොටින්ම ප්‍රෝටීන වල තැනුම් මේකකේනේ. නේද?
ඇමීන මේ ඇමීන තමයි ඉතාම දුගතක් දෙන්නේ. ගඳම ඇමීනේ. කරවල එහෙම වේලුවාම හරි සුවඳයිද? ගඳයි. ඒ ඇමීන මැරුණු සතුන්ගේ ඇමීන ගන්ධය තමයි එන්නේ. කරවල අපි කනවා ඒ වුණාට ඉතින් එමයනේ ඇමීන. ඒ ගඳම ඇමීනේ පිහිටලා තියෙන්නේ මොකාට? සර්ප කුලයේ ගැරඩියටලුනේ. ගඳම ඇමීනේ දෙවනියට ගඳම ඇමීනේ තියෙන මිනිස්සුන්ට. ඒ කියන්නේ ප්‍රෝටීනමය කොටස් ඇඟේ බහුලව තියෙන මිනිස්සුන්ට. එන මිනිස්සෙක් මැරුණොත් විශාල ගන්ධයක් නිකුත් වෙනවා. අනිත් සතුන්ට ටික ඕක අඩු වෙනවා. ඇමීන. නම් මේ ඇමීන නැත්නම් ඇමෝනීකරණ බැක්ටීරියාවන් කරන්නේ මොකද්ද? මේ ප්‍රෝටීනේ මේ කොටස් වියෝජනය කළ ඇමයිනෝ අම්ල හදනවා. ප්‍රෝටීන ඇමයිනෝ අම්ල ඇමෝනියම් බවට කඩනවා. එතකොට ඇමයිනෝ අම්ල හදනවා ප්‍රෝටීන වලින්. මේ ඇමයිනෝ අම්ල ඇමෝනියම් අයන බවට පත් කරනවා. ඔයගොල්ලෝ දන්නවනේ ඇමෝනියම් අයන. දැන් ඇමෝනියා නම් ඔන්න ඇමෝනියා වායුව. NH3 නේ. නැත්තම් NH4 ප්ලස් බවට පත් කරනවා. මේ දෙකෙන් එකක් බවට පත් කරනවා. මේක තමයි පළවෙනියෙන්ම කරන්නේ. සතෙක් මැරිච්ච ගමන්ම වෙන්නේ ඕක. දැන් අපි මේවයි. මේක රටාවක් නේ ළමයි මේ විද්‍යාව. මේ කෘෂි විද්‍යාව මේ රටාව ඉගෙන ගන්න. ඕගොල්ලෝ මේ හැමදාම ඉගෙන ගන්න දේවල් රූප ජනනය කරන්න හිතේ. අපිට දෙයක් මතක තබා ගැනීමේ පහසුම මාර්ගය තමයි රූප ජනනය. බැක්ටීරියා ක්‍රියාකාරීත්වය පස්සේ ඕක පාඩම් කරන්න බෑ. රූපයක් ජනනය කරනවා. ඔන්න සතෙක් කෙනවා මලා. සතෙක් කෙනවා ඔන්න සර්පෙක් කාලා මලා. ගැරන්ඩියෙක්ම කෑව කියලා හිතනවා. ගඳම ඇමීනේ තියෙන සර්පය කනවා. දැන් ගැරන්ඩිය කෑවම සර්පය සත්තු මැරෙන්නේ නැහැ කියලා හිතනවා. මම මේ රූපයක් ජනනය කරගන්න කියා දෙන්න. සතා මල්ලා ඔන්න ශුද්ධ ජීවි ඇඟට වහනවා. මේගොල්ලෝ මේවා කාදනය කරනවා නේ බඩ පිම්බිලා එනවා. දන්නවනේ සතික් විරූපී වෙලා මැරිලා පස් වෙන හැටි. ගඳයි. ගඳ මොකද? ඇමෝනියා නිකුත් වෙනවා. හයිඩ්‍රජන් සල්ෆයිඩ් නිකුත් වෙනවා. කුණු බිත්තර ගඳයි. හයිඩ්‍රජන් සල්ෆයිඩ්. ඇමෝනියම් අයන පිටත් වෙනවා. රයිට් ඕම් පළවෙනියටම වෙන දේ ලියන්න ඇමෝනීකරණය යටතේ ඇමයිනෝ අම්ල තවදුරටත් බිඳහෙලා ඇමෝනියම් අයන බවට පත් කරන ඇමෝනියම් බවට පත් කරගන්න බැක්ටීරියාවන් ඇමෝනීකරණ බැක්ටීරියාවේ රයිට් දැන් ළමයි ඇමෝනීකරණ බැක්ටීරියාවකින් උනේ මොකද්ද? ඇමෝනියා හෝ ඇමෝනියම් අයන හැදුවනේ. මෙන්න මේ ඇමෝනියම් අයන දැන් ඕන් ඊළඟ කතාව මේ එකම කතාව. ඊළඟට නයිට්‍රීකරණ බැක්ටීරියාව වෙනවා. මේ ඇමෝනියම් අයන ගස් වලට උරා ගන්න බෑ. ඇමෝනියම් අයන උරා ගන්න බෑ කියලා උරා ගන්න ශාක තියෙනවා බොහෝ ඒවට බෑ. මේවා තවදුරටත් කඩන්න ඕනේ මොනවා විදියටද? නයිට්‍රේට බවට.
ඒ කියන්නේ ඇමෝනියම් අයන අපි කඩනවා නයිට්‍රයිට බවට මුලින්ම. ලියන්න යන්න එපා. අහගෙන ඉන්න. ලියන්න පස්සේ පුළුවන්නේ. මුලින්ම කඩනවා නයිට්‍රයිට විදියට NO2- ඊළඟට කඩනවා නයිට්‍රේට විදියට නයිට්‍රේට ට්‍රයි ට්‍රේ නයිට්‍රේට කියන්නේ NO3-. දැන් කොහොමද වෙන්නේ බලන්න. ඇමෝනියම් අයන නයිට්‍රී කරන බැක්ටීරියා දෙක යනවා. දෙක නයිට්‍රී කරන බැක්ටීරියා මෙයාලා කඩනවා මේක සෝරි මේ ඇමෝනියම් අයනය මෙතන දාන්න. මේ ඇමෝනියම් අයනය කඩනවා මොනවා විදියටද? මුලින්ම NO2- විදියට කඩනවා. මේක නැවතත් කඩනවා NO3- විදියට. මේ දෙකම ගස් වලට උරා ගන්න පුළුවන්. දැන් වැඩේ තියෙන්නේ ඕක නෙවෙයි. ඇග්‍රි අමාරු වෙන කෑල්ලක් මේ. මේ නම් කටපාඩම් තියෙන්න ඕනේ ළමයි. මොන නම්ද? මේ බැක්ටීරියාවන්ගේ නම්. විභාගෙට MCQ පේපර් එකේ අහනවා. මං දැකලා තියෙනවා. ළමයි මේවා දන්නවා කියන්නේ තමන්ගේම මනසෙන් එනවා කොන්ෆිඩන්ස් එකක් මම මාර දේවල් ගොඩක් දන්නවා කියලා. ඒකින්ද මේවා ඉතාමත් වැදගත් කටපාඩම් තියාගන්න මොනවද? ඇමෝනියම් අයන නයිට්‍රයිට කරන බැක්ටීරියාව දෙන්නයි. මොනවද? නයිට්‍රොසොමනාසුයි නයිට්‍රොකොකස්. නයිට්‍රොසොමනාස් නයිට්‍රොකොකස්. රයිට්? මතකද? නයිට්‍රොසොමනාස් නයිට්‍රොකොකස්. SPP කියන්නේ විශේෂ කියන එක. එතකොට නයිට්‍රොකොකුස විශේෂයි, නයිට්‍රොසොමනාස් දර්ශයි. මෙන්න මේක කඩනවා ඇමෝනි නයිට්‍රේට විදියට. සෝරි නයිට්‍රයිට විදියට. මේ නයිට්‍රයිට ආයේ නයිට්‍රොබැක්ටර් නයිට්‍රේට කරනවා. දැන් පසේ ඉන්න හොඳම බැක්ටීරියා 3 දෙනා ඕගොල්ලෝ. කවුද? නයිට්‍රොසොමනාස්, නයිට්‍රොකොකස්, නයිට්‍රොබැක්ටර්. ඔන්න ඔය 3 දෙනා තමයි පසට පෝෂක දෙන්නේ. අපි දැන් යූරියා දාලා ගන්න ඕවනේ. දෙයියන්ගේ පීඨය සතික් මැරුණාම මේව කඩලා ගහකට ගන්න පුළුවන් විදිහට කඩන්නේ මේගොල්ලෝ. එහෙනම් නයිට්‍රී කරන බැක්ටීරියා කොහෙන් හරි ගිහිල්ලා පසට දැම්මත් හොඳයි. වැදගත්. ලියන්න මෙහෙම එම ඇමෝනියා හෝ ඇමෝනියම් අයන. එම ඇමෝනියා හෝ ඇමෝනියම් අයන නයිට්‍රී කරන බැක්ටීරියා යටතේ එම අමෝනියා හෝ ඇමෝනියම් අයන ශාකවලට අවශෝෂණය කළ හැකි නයිට්‍රේට අයන බවට ඔක්සිකරණය කිරීම නයිට්‍රීකරණයයි. මෙයාලා තමයි ස්වායු බැක්ටීරියාවන්. මේගොල්ලන්ට හොඳට වාතය තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔක්සිජන් තියෙන්න ඕනේ. ඔක්සිජන් නැතුව සතෙක් මැරිච්ච එකක් වැහිලා මොකක් හරි භාජනයක් ඇතුලේ තිබ්බොත් මේගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඇමෝනීකරණය ඒගොල්ලෝ විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඇමෝනියා පිට වෙනවා ගඳේ බෑ. මේක එහෙම නෙවෙයි. මේක දැන් ගඳ නැතුව යනවා. ඇයි ඇමීන නැහනේ? ඇමෝනියත් නැහැ. මෙව කඩනවා. නයිට්‍රයිට බවට. ඒව ගඳ නැහැ. පැහැදිලිද? දැන් ඔන්න ඊළඟට ඔන්න හොඳ නැති කාණ්ඩයක්. ඔන්න පසේ හොඳ නැති කාණ්ඩයක්. අර නයිට්‍රී කරන අය ෂෝක්.
නයිට්‍රී හරණවුන් එපාම කරපු ජාතියක්. අනේ අපි දෙයියන්ගේ පිටෙන් කපාගත්ත මෙන්න මෙව්වා. මේ අමාරුවෙන් හදාගත්ත පසේ පෝෂක ආය වායුගෝලයට යවනවා. නයිට්‍රජන් බවට පත් කරලා. ඒකට තමයි තුන්වෙනි කාණ්ඩය නයිට්‍රී හරණ කරන නෙවෙයි. හරණ අයින් කරන ඉවත් කරනවා. මේ අමාරුවෙන් හදාගත්ත පසේ තියෙන පෝෂක වායුගෝලයට යවනවා. අයියෝ එපාම කරපු જાතියක්. විභාගයට නම් කටපාඩම් තිබිය යුතුයි. මොනවාද? සියුඩොමනාස් ඩීනයිට්‍රිෆිකස්, තියෝබැසිලස් ඩීනයිට්‍රිෆිකස්, මයිකෝකකස් ඩීනයිට්‍රිෆිකස්. කොහොමද දෙයියනේ ඔය කටපාඩම් කරන්නේ? ඩීනයිට්‍රිෆිකස් කියන එක පොදුවේ තියෙනවා. ඩී කියන්නේ නයිට්‍රිෆිකස්ලා නෙවෙයි ඩීනයිට්‍රිෆිකස්ලා. හරණය කරන්න. තේරුණාද? හරණය කරන්න. ඉවත් කරන්න. එහෙනම් මේ තුන් දෙනාටම ඩීනයිට්‍රිෆිකන්ස් කියන වචනය පොදුයි. එතකොට මොනවද? පළවෙනි එක පිසුඩෝමනාස් නෙවෙයි, පී අකුර කියවෙන්නේ නැහැ, සියුඩෝමනාස්. සියුඩෝමනාස්. ඔය පොතේ තියෙනවා ඈ. සියුඩෝමනාස්. දෙවෙනි එක තයෝබැසිලසුත් කියනවා, තියෝබැසිලසුත් කියනවා ඈ. ඕන එකක් කියාගන්න, තයෝ හරි තියෝ හරි. ඔක ලියා ගන්න පුළුවන් නම් එච්චරයි. ලියා ගන්න පුළුවන් විදියට හදාගන්න. ඊළඟට මයික්‍රොකොකස්. දෙයියනේ කලින් එකෙත් තිබ්බන කොකසෙක්. ඒ මොන කොකසද? එයාගේ තිබ්බේ ඈ මොන කොකස්ද තිබ්බේ? ඈ නයිට්‍රෝ කොකස්නේ. අයියෝ පැටලෙනවානේ. ඔව් මේකේ තියෙන මයික්‍රොකොකස්. මයික්‍රෝලා ඉන්නේ හරණයට, නයිට්‍රෝලා ඉන්නේ කරණයට. පැහැදිලිද? හරි මයික්‍රොකොකස් ඉන්නවා. එහෙනම් තියෝබැසිලස් ඩීනයිට්‍රිෆිකස්, ස්ට්‍රෙප්ටොකොකස් නැත්තම් සියුඩෝමෝනාස් ඩීනයිට්‍රිෆිකස්, ඊළඟට මයික්‍රොකොකස් ඩීනයිට්‍රිෆිකස්. ඔය ಜಾති තුන මොනවද කරන්නේ? වායුගෝලයට නයිට්‍රජන් බවට පත් කරනවා. අයියෝ පසේ තියෙන පෝෂක ඉවත් වෙන ක්‍රමය. පසේ තියෙන පෝෂක ඉවත් වෙනවා. ලියන්න මෙන්න පසේ අයනමේ නයිට්‍රේට ලෙස පැවතුණු පසේ අයනමේ නයිට්‍රේට ලෙස පැවතුණු නයිට්‍රජන් නයිට්‍රී හාරක බැක්ටීරියා මගින් ඔක්සිහරණය වී වායුගෝලීය අණුක නයිට්‍රජන් බවට පත්වීම නයිට්‍රී හරණය ලෙස හඳුන්වයි. ජලවහනය දුර්වල ස්ථානවල මෙම ක්‍රියාවලිය සිදුවන නිසා නයිට්‍රේට පොහොර කුඹුරුවලට යෙදීම සුදුසු නොවේ.
දැන් ළමයි මේ නයිට්‍රී හරන බැක්ටීරියා ඒගොල්ලෝ. නයිට්‍රී කරන අය ඒගොල්ලෝ නයිට්‍රී හරන අය. ඊළඟට නයිට්‍රජන් තිර කරන කට්ටියකුත් ඉන්නවා. ඒ මොකද්ද? දැන් ඔයගොල්ලෝ දන්නවද? වායුගෝලයේ තියෙන ගෙඩි පිටින් තියෙන නයිට්‍රජන්, මේ ගෙඩි පිටින් තියෙන නයිට්‍රජන් මේවා බවට පත් කරන්න, මේ නයිට්‍රයිට බවට පත් කරන්න හොඳ එක්කෙනෙක් ඉන්නවා. එකෙක් මේවා හැදුවා, තව එකෙන් මේවා වායුගෝලයව වායුගෝලයෙන් ආයේ මේවා බවට පත් කරනවා. එයාට කියන නයිට්‍රජන් තිර කරන, නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා. හොඳ අය. ඇයි ඒගොල්ලොත් දැන් අර ඇමෝනියා වලින් නයිට්‍රේට බවට කඩන අය නෙවෙයි. වායුගෝලයේ තියෙන අය 78% නයිට්‍රජන්. දන්නවනේ සංයුතිය වායුගෝලයේ 78ක් තියෙන නයිට්‍රජන්. ඔයා ඕම් ගාලා හුස්ම ගන්නකොට 80%කට කිට්ටු වෙන්න යන්නේ නයිට්‍රජන්. නේ 78ක් 21ක් එන්නේ ඔක්සිජන්. 21ක් එන්නේ ඔක්සිජන්. එතකොට මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් පසට නයිට්‍රේට බවට පත් කරන්නේ නයිට්‍රජන් තිර කරන අය. මේගොල්ලෝ තනියමත් ඉන්නවා. ඒගොල්ලන් කියනවා නිදහසේ ජීවත් වෙන ආකාර. දැන් ඇසොටෝබැක්ටර්, ක්ලොස්ට්‍රීඩියම් වගේ කාණ්ඩ ගත්තොත් නිදහසේ ඉන්නේ. ඇසොටෝබැක්ටර්, ක්ලොස්ට්‍රීඩියම් නිදහසේ ඉන්නේ. නයිට්‍රජන් තිර කරනවා. හැබැයි සහජීවී සංගම් හදාගෙනත් කට්ටියක් ඉන්නවා. සහජීවණයෙන් ඉන්නවා. අපි ගත්තොත් එම උදාහරණය රයිසෝබියම්. ගස්වල මුල් තියෙනවා. මේ ගස් මුල් වල මූල ගැටිති තියෙනවා. මේ මුල් වල ඔහොම ගැටිති තියෙනවා. මේ මූල ගැටිති වල රිංගලා ඉන්නවා රයිසෝබියම්. අපි මූල ගැටිත්ත ලොකු කළොත් ඔහම මේ ගහේ මුල මේ මූල ගැටිත්තම ලොකු කළා. මුලෙන්ම එනවා බෝලයක් වගේ. හැබැයි එක පැත්තක් ඕපන්. මේක ඇතුළේ ඉන්න බැක්ටීරියාව. මෙයාලා වායුගෝලයෙන් නයිට්‍රජන් ගන්නවා. පෝෂක විදියට ගහට දෙනවා. නයිට්‍රේට් හදලා. ගහ විසින් මේගොල්ලන්ට වාසස්ථානයක් දෙනවා. මේගොල්ලෝ සහජීවණයෙන් ඉන්නේ. අපි ගෙයක් හදලා දෙනවා ඕගොල්ලන්ට ජීවත් වෙන්න, ඔයාලා අපිට පෝෂක දෙන්න. ඒ වගේ. ගහ පෝෂක ලබා දෙනවා. ගහ වාසස්ථානය දෙනවා. බැක්ටීරියා ගහට පෝෂක දෙනවා. ඒකයි කියන්නේ සහජීවණය කියලා. අර තාපස කකුලුවයි බෙල්ලයි එහෙමත් ඉන්නේ. බෙල්ලාගේ බෙලි කටුව ඇතුලේ තාපස කකුලුව සහජීවණයෙන් ඉන්නවා. ඒ වගේ එකක් තමයි මේක. අපි ඔය රයිසෝබියම් ගැන පොඩ්ඩක් ලියා ගන්න ඕනේ. කියන්නේ මේව රනිල ශාකවල පහලින් ඉඩ තියෙනවා. රනිල ශාකවල මූල ගැටිති තුල ජීවත් වෙමින් මූල ගැටිති වල ජීවත් වෙමින් රනිල ශාකවලද ආධාරය ඇතිව රනිල ශාකවලද ආධාරය ඇතිව බැක්ටීරියා මගින් නයිට්‍රජන් තිර කිරීම
සහජීවී නයිට්‍රජන් තිර කිරීම ලෙස හඳුන්වයි. රයිසෝබියම් බැක්ටීරියාව මෙම කාර්යය ඉටු කරයි. රයිසෝබියම් බැක්ටීරියාව මෙම කාර්යය ඉටු කරයි. රයිට් ඉතිරි ටික තියෙනවා. ක්ලොස්ට්‍රිඩියම් වැනි සහජීවී නොවන බැක්ටීරියාද නයිට්‍රජන් තිර කරයි කියලා කියනවා. දැන් ළමයි ඔය සමහර බැක්ටීරියාවෝ පසේ නැත්තම් අපි ඒගොල්ලන්ව ආමුකූලනය කරන්න ඕනේ. තේරුණාද? පසේ නැත්තම් ආමුකූලනය කරනවා කියන්නේ වෙනම දාන්න ඕනේ පසට. එකතු කරන්න ඕනේ. ඊට අමතරව 59 වෙනි පිටුවේ තව පොඩි කෑල්ලක් ඕකට මදාලව ලියා ගන්න වෙනවා. ඇසොටෝබැක්ටර් ක්ලොස්ට්‍රීඩියම් නෙවෙයි. ඇසොටෝබැක්ටර් සවායු ලෙස නයිට්‍රජන් තිර කරන අතර සවායු ඇසොටෝබැක්ටර් සවායු ලෙස නයිට්‍රජන් තිර කරන අතර පසේ පොස්පේට් ඌනතාවයට සංවේදී වේ. පසේ පොස්පේට් ඌනතාවයට සංවේදී වේ. ක්ලොස්ට්‍රිඩියම් නිර්වායු වන අතර ආම්ලික පසෙහි පවා නයිට්‍රජන් තිර කරයි. ආම්ලික පසෙහි පවා නයිට්‍රජන් තිර කරයි. රයිට්? හරි පුතා. එහෙනම් ඕන් දැන් බැක්ටීරියාව මූලික දේ කට්ටිය ඉවරයි ඈ. දැන් ඉන්නවා තවත් බැක්ටීරියාව જાතියක්. හැබැයි ඒගොල්ලෝ ටිකක් වෙනස්. මේගොල්ලන්ට කියනවා සයනෝ බැක්ටීරියාව කියලා. සයනෝ බැක්ටීරියාවෝ. මේගොල්ලොත් අර වගේම තමා. සූනයස්ටිකයෝ නෙවෙයි ප්‍රාග්නයස්ටිකයෝ. මේගොල්ලෝ සංවිධානය වෙලා නැහැ. හැබැයි මේගොල්ලන්ගේ විශේෂයෙන්ම ප්‍රභාසංශ්ලේෂක වර්ණක දරනවා. ඔය ඇනොබීනා නොස්ටොක් වගේ ಜಾති පොඩි කාලේ ඉගෙනගෙන ඇති මෙන්න මේ වගේ හැඩේ බැක්ටීරියාව මෙන්න මේව ප්‍රභාසංශ්ලේෂක වර්ණකයක් දරනවා.
ඔන්න ඔය හැඩයක් තියෙන. නොස්ටොක් වගේ ඇනොබීනා වගේ ජීවින් ඉන්නවා. එහෙම. මේගොල්ලෝ මේ ප්‍රභා සංශ්ලේෂකයි. හැබැයි බැක්ටීරියා ප්‍රාග්නයස්ටිකයි. මේගොල්ලෝ පසේ ඉතින් පොඩි පොඩි කාරණාවලට උදව් වෙනවා. සයනු බැක්ටීරියාව. ඊට අමතරව ඔය ඇල්ගී ಜಾති අපි ඊළඟට කතා කරන ඇල්ගී නම් ලොකු ඒවත් තියෙනවා. ඇහැට පේනේම. ඔය සයනු බැක්ටීරියාව නම් ඔය තෙත තැන්වල ඔයගලන්ට අන්වීක්ෂයෙන් පහසුවෙන්ම බැලුව හැකියි. ඔය දියසෙවල බැඳිලා වතුර බින්දු බින්දු වැටෙන තැනක ජල සාම්පලයක් අරගෙන විද්‍යාගාරයේ ආලෝක අන්වීක්ෂයෙන් බැලුවා නම් විශාලනය සාමාන්‍යයෙන් 100ට වගේ දාලා එහෙම නැත්නම් 40ටත් බලන්න පුළුවන් 40ට 100ට වගේ දාලා බැලුවාම මේගොල්ලෝ ෂෝක් එකේ ඉන්නවා. ස්පයිරල් ආකාර ඕම ස්පයිරල් වගේ අය ඉන්නවා. කොකු ආකාර ඉන්නවා. කොම ආකාර කියන්නේ මේගොල්ලන විවිධ එහෙට මෙහෙට යන ජීවියෝ. කොළ පාටයි. කොළ පාට හරිත ලවය වගේ එකක් තියෙනවා. හොයාගත්ත හැකි ලේසියෙම. හොඳයි ලියන්න. මොවුන්ගේද සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැත. මොවුන්ගේද සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැත. සංවිධානය නොවුනේ සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැත. සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැත. ප්‍රභා සංශ්ලේෂක වර්ණක දරන ජීවියෝ වේ. ප්‍රභා සංශ්ලේෂක වර්ණක දරන ජීවීන් වේ. ඇනොබීනා සහ නොස්ටොක් උදාහරණ දීලා තියෙනවා. ඊළඟ එක ඇල්ගී හැටියට අපි යන්නේ. ඇල්ගී කාණ්ඩය ලියන්න. සහජීවී ලෙස හෝ සහජීවී නොවන ආකාර ලෙස සහජීවී ලෙස හෝ සහජීවී නොවන ආකාර ලෙස තෙත පසෙහි මොවුන් වාසය කරයි. තෙත පසෙහි මොවුන් වාසය කරයි. සමහර ඇල්ගී සහජීවී ගණයට අයත් වේ. සමහර ඇල්ගී සහජීවී ගණයට අයත් වේ. ඔවුන් ඒක තියෙනනේ ඒවා තියෙනනේ ඒ ටික තියෙනවනේ. රයිට්. ඔවුන් ඊළඟට පසේ ඉන්න තවත් ශුද්ධ ජීවියෝ කාණ්ඩයක්. මේගොල්ලෝ ටිකක් ඇහැටත් පේන්න පුළුවන්. දිලීර. ඔය විම්මල් එහෙම පිපෙන්නේ. ඔය බිම්මල් හැදෙන්නේ නම් බැසිඩියෝමයිසිටේට්ස් වලින්. දිලීර ಜಾති කීපයක් තියෙනවා. අස්කොමයිසිටේස් කියලා කාණ්ඩයක් ඉන්නවා. ඇක්ටිනොමයිසිටේස් කියලා ජාන්ඩයක් ඉන්නවා. බැසිඩියෝමයිසිටේස් කාණ්ඩයක් ඉන්නවා. අස්කොමයිසිටේස් වලින් අස්කස බීජාණු හදන්නේ. බැසිඩියෝමයිසිටේස් වලින් බැසිඩ් බීජාණු හදන්නේ. ඔය හත්ත කියලා හැදෙන්නේ ඒකනේ. බැසිඩ් බීජාණු. එතකොට ඒ කාණ්ඩ තියෙනවා. මෙයාලගේ දේහය නිකන් සූත්‍රිකාවක් වගේ. දිග නාල වගේ තියෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න කවදාවත් හරිත ලව නැහැ. හරිත ලවයක් නැහැ. දැන් ශාක මගින් සංචිත කරන්නේ මොනවද? පිස්ටේනේ. නැත්නම් ශාක වලින් ග්ලූකෝස්නේ සංචිත කරන්නේ. ග්ලූකෝස් තවදුරටත් බන්දලා පිස්ටේ විදියට හදනවා. බහුව අවයවීකරණය කරලා. නේද? ඔයාලා දන්නවනේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියලා. ග්ලූකෝස් පිස්ටේ බවටනේ හදන්නේ. හැබැයි අපේ ඇඟ ඇතුලේ සංචිත කරන්නේ මොනවද?
ග්ලයිකෝජන් ග්ලයිකෝජන් සංචිත කරන්නේ. ඒ වගේම තමා දිලීරත් සංචිත කරන්නේ ග්ලයිකෝජන්. එනම් මිනිස්සුන්ට ටික අසමානයි. හරිත ලවණෑ න්‍යෂ්ටියක් පිහිටලා තියෙනවා. මේක සූනෑෂ්ටික සොරි ප්‍රාග්නෑෂ්ටික. නමුත් මේ න්‍යෂ්ටියක් හැම සෛලයකටම පිහිටලා තියෙනවා. සෛලේ දිග වෙන්න පුළුවන් න්‍යෂ්ටියක් පිහිටලා තියෙනවා. ආවාර වලට බෙදලා තියෙනවා සමහරවිට. සෛල ආවාර වලට බෙදලා තියෙනවා. එතකොට කාබනික ද්‍රව්‍යයක් පසේ තියෙනවා නම් ජීර්ණය කරන්න දිලීර ප්‍රධාන දායකත්වයක් දෙනවා. කොහොමද ගන්නේ? මේ කාබනික ද්‍රව්‍ය කියලා හිතමු. දිලීරේ මේක මත වැඩෙන ඕම සූත්‍රිකාව ණයා ගියා වගේ. ඔය සූත්‍රිකාව වැඩෙනකොට අවශෝෂක ගහනවා මේකට. ඔය සූත්‍රිකාවෙන් අවශෝෂක එනවා මේක තුලට කිඳා බයිනවා. පෝෂක උරා ගන්නවා. කාබනික ද්‍රව්‍ය වියෝජනය කරලා උරා ගන්නවා දේහය තුලට. එහෙනම් කොටේක හතු පිබුණොත් කොටයක් පුස් කෑවොත් බීම තියෙන කොටයක බිම්මල් පිබුණොත් ඒ කොටේ දි รา පත් වෙනවා. හේතුව ඒ බිම්මල කියන්නේ අවසාන නිපැයුමන්නේ බීජාණුනේ. ඔය බීජාණුත් ආයේ වැටෙන්නේ ඔය කොටේ මතට. බීජාණු මිලියන ගාණක් වෙනවා එක බිම්මලකින්. එතකොට මේ මිලියන ගාණෙම සූත්‍රිකාව කොටේ තුල යනවා. ඔය බිම්මල කියන්නේ පේන එකක් විතරයි. නොපෙනෙන දේ තමයි මුළු කොටේම පුස් එකක් දුවන. දැන් ඉතින් පුස් එකක් වගේනේ නේද? දිලීරනේ. අලුහන් එහෙම තියලා දැකලා තියෙනවද? ඈ මිනිස්සුන්ට අලුහන් තියෙනවා ඇඟේ. ඔයාලගෙත් තියෙනවද දන්නේ නැහැ. ඈ අලුහන් තියෙනවා කියන්නේ මොකද්ද? දිලීරයක්. දැන් කිව්වහම බය හිතෙනවා. අයියෝ මගේ අලුහන් තියෙනවා. මේ හතු පිපෙන්නේ නැහැ. දිලීරයක් ඇඟේ සම මත වැඩෙනවා. බය වෙන්න එපා. ඔය සබන් කැටයක් තියෙන රුපියල් 1500ක විතර වෙයි සබන් කැටේ. ගෙනෙල්ල ගන්න. ගෑව ගමන් ඒ දිලීර මැරිලා යනවා. අලුහන් හොඳ වෙනවා. ඔය දැන් නම් අඩුයි මිනිස්සුන්ගේ. දැන් දන්නවනේ ඉතින්. ඒ වුණාට සමහර මිනිස්සු මම දැකලා තියෙනවා ඇඟ පුරා අලුහන් හැදිලා. Taman දන්නේ Tamanට මේ දිලීර රෝගයක්. දාඩිය දානකොටේම කහනවා. මොකද මේ දිලීර වර්ධනය වෙනවා. කොටේක හතු පිබිලා වගේ. මට නම් හිතෙන්නේ මං දන්නේ හින්දා. ඔයගොල්ලෝ කොහොම හිතේද දන්නේ නැහැ. අලුහන් තියනවා නම් බේතක් තියනවා. ඒ සබන් කැටේ මොනේ ඉද්ද මන් දන්නේ මේ 1500ක් විතර ඇති ඉතින්. ඒක ගෙනහිල්ලා ගන්න. රයිට් අපි දිලීර ඇක්ටිනොමයිසිටේස් ලියමු මේම සූත්‍රිකාකාර දේහයක් දරන නමුත් සූත්‍රිකාකාර දේහයක් දරන නමුත් සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැති සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැති දිලීර හා බැක්ටීරියා අතර අතරමැදි ජීවීන් කොටසක් ලෙස ඇක්ටිනෝමයිසිටේස් හැඳින්විය හැක.
ඔවුහු පස තුළ ඇමෝනීකරණ ක්‍රියාවලිය ඉටු කරයි. රයිට්. ඔන්න දැන් ජීවීන් වර්ගීකරණයක් අවසාන කළා. එවුන්ගේ ප්‍රමාණය මත කොච්චර මහතද කියලා, ශරීර පළල කොච්චරද කියලා ජීවියෝ වෙන් කළා. ඒ විතරක් නෙවෙයි, ජීවීන් වර්ගීකරණය කරන්න තව ක්‍රම තුනක් තියෙනවා කිය. දෙවනි ක්‍රමය තමයි පරිසර ක්‍රියාකාරීත්වය මත. පරිසරය මත මේගොල්ලෝ මොන විදියටද ඉන්නේ. සමහරකයෝ විලෝපිකයෝ, සමහරු පරපෝෂිතයෝ, සමහරු මෘතෝපජීවියෝ මල ද්‍රව්‍ය මත යැපෙන්නෝ. බැක්ටීරියාව කනවා සමහරු, දිලිරල්ලං කනවා සමහරු. ඒවා මත වෙනස් වෙනවා. එලින්ම මුන් ජීවන රටාවේදී ආහාර විදියට ගන්නේ මොනවද? පාරිසරික ක්‍රියාකාරීත්වය අනුව. ලියන්න මේ අටතට පරපෝෂිතයන් යටතට ලියන්න. මේ අටතට නෙමටෝඩාවන් හා පරපෝෂිත ආත්‍රපෝඩාවන් අයත් වේ. නෙමටෝඩාවන් හා පරපෝෂිත ආත්‍රපෝඩාවන් අයත් වේ. විලෝපිකයන්ට දාන්න. මේ යටතට ආත්‍රපෝඩාවන් හා ලොකුවට අහන්න නෑරමයි. ඒකින්ද ජස් ලියාගන්න. මේ අතට විශාල ආත්‍රපෝඩාවන් හා මීයන්, බිම්මුවරන් වැනි බිම ජීවත්වන නැත පසෙහි ජීවත්වන සතුන් අයත් වේ. ඊළඟට දිලීර ආහාරයට ගන්න. නෑ බැක්ටීරියා ආහාරයට ගන්න. පෝටසෝවාවන් හා නෙමටෝඩාවන් ඇතුළත් වේ. පෝටසෝවාවන් හා නෙමටෝඩාවන් ඇතුළත් වේ. ඊළඟ දිලීර ආහාරයට ගන්නන් ලියන්න. නෙමටෝඩාවන් හා ආත්‍රපෝඩාවන් ඇතුළත් වේ. නෙමටෝඩාවන් හා ආත්‍රපෝඩාවන් ඇතුළත් වේ. ශාකමුල් ආහාරයට ගන්නන්ගේ ලියන්න. නෙමටෝඩාවන් හා ආත්‍රපෝඩාවන් ඇතුළත් වේ. ටික ටික විභාගෙට ලං වෙනවානේ. ටික ටික විභාගෙට ලං වෙනවා. තව අවුරුදු එකමාරක් විතර යනකොට ඉතින් විභාගෙත් එනවා. ඒක දැන් ටිකක් ස්පීඩ් කරලා යන්න.
එතකොට මේ වර්ධනයට ශක්තිය ලබා ගන්න ආකාර මන් දීලා තියෙනවා ළමයි මුකුත් නෑ ස්වම්පෝෂියෝ විසම්පෝෂිය කියලා එක බෙදන්නේ. ස්වම්පෝෂීන් කියන්නේ සූර්යාගේ ශක්තිය ගන්නවනේ. මං කිව්වා අර ඇල්ගී එහෙම නැත්නම් අර ඇඟේ තියනවා කියලා හරිත පද නැත්නම් හරිත ලවයක් වගේ එකක්. කොටින්ම සූර්ය ශක්තිය අවශෝෂණය කරන්න මොන හරි කොළ පාට තියෙනවා. ඒ එක ස්වම්පෝෂිත කාණ්ඩයක්. සූර්ය ශක්තියෙන්. තව අකාබනික ද්‍රව්‍ය මගිනුත් ශක්තිය ලබා ගන්න ස්වම්පෝෂියෝ ඉන්නවා. යුරෝපීකයෝ නෙවෙයි අකාබනික ද්‍රව්‍ය මගින්. ඔය නයිට්‍රීකරන බැක්ටීරියා එහෙම වායුගෝලයේ අකාබනික දෙයක් නයිට්‍රජන් කියන්නේ. ඒගොල්ලෝ නයිට්‍රජන් දිර කරන්නේ. බලන් ගියාම ඒකත් එක කාණ්ඩයක්. විසම පෝෂියෝ කියන්නේ පිට අනිත් සත්තු මත හෝ මල කාබනික ද්‍රව්‍ය මත යැපෙන්නු. විෂම පෝෂිය. දැනගන්න. දැන් ඔන්න පසේ සෞඛ්‍ය ගැන කතා කරලා ඔක්කොම අවසන් වෙනවා. හදිසිය වන්නේ පසේ සෞඛ්‍ය. එහෙම නැත්නම් පාංශු ගුණාත්මය විනාශ වෙන හේතු අපිට ඉගෙන ගන්නට වෙනවා. මේ සෞඛ්‍ය දැම්ම අලුතෙන්නේ ඕගොල්ලන්ට සිලබස් එකේ. දැන් සෞඛ්‍ය විනාශ වෙන්න හේතු. එහෙනම් අර උඩින් ඉගෙන ගත්තු ඒවා එහෙමම වෙන්නේ නැත්තම් පාංශු ජීවියෝ නැත්තම් පසේ හරින වයනය හරි නැත්තම් පසේ ව්‍යුහය හොඳ නැත්තම් පසේ pH අගේ වෙනස් වෙනවා නම් අර ජෛව රසායනික සහ භෞතික තුනම අල්ලලා කියන්න පුළුවන්. ජෛව රසායනික භෞතික තුනම අල්ලලා කියන්න පුළුවන්. පාංශු සෞඛ්‍ය ගුණාත්මේ පිරෙන්න හේතු කියන්න පුළුවන්. එතකොට පළවෙනියෙන්ම අපි කතා කරනවා පාංශු හායනය. එහෙම නැත්නම් අනිසි භූමි පරිහරණය. අනිසි භූමි පරිහරණය කන්දක් උඩ අලවවනවා. කන්දක් උඩ අලවවනවා අපිට මොකෝනේ? අල වැවෙනවනේ. අල වැවිලා බෑනේ. අල ගලවනකොට පස් බුරුල් වෙනවනේ. කන්දක් මුදුල අල වැවුවොත් පල්ලෙහා මිනිසුන්ට පස්කන් දෙන්නේ නේ. හා පැටියෝ කොහොමද කියාගෙන මේ පස්කන්ද? නායකය කඳු උඩ එක එක ඉදිකිරීම් කළොත් ගස් ටික කැපුවොත් වතුර උරාගෙන පසේ තියෙනවා යට මාතෘපාෂානේ කළුගල. මේ කළුගල් ස්තරය තුලින් මතින් පස තුලින් යනවා. කළුගල තියෙනවා පස් තට්ටුව තියෙනවා. ඕම යන ඒවා කළුගල මතින් යනවා. මේ පස් තට්ටුවට දැන් ඉන්න තැනක් නැහැ. කළුගල හැරි හැරි යනවා. කළුගල හැරෙන්නේ නැහැ පස් තට්ටුව හැරිලා යනවා. ඒක කළුගලයි පසයි අතර වතුර තට්ටුවක් තියෙන්නේ දැන්. මොකෝ වෙන්නේ? ලීස්සලා යනවා. සෙට් එකම හිතා ගන්න බැහැින ගහනවා වගේ සද්දයක් එනවා. කඳු, ගස්, ගෙවල්, යාන වාහන සතා සිව්පාවට හිතන්නවත් හම්බෙන්නේ නැහැ. ජුස් ගාලා යනවා. නාය යනවා. අවිධිමත් භෝග වගාකට විධිමත් නැති විදියට භෝග වවනවා. මම පොල් හිටවන්න කියලා කන්දේ තැන් තැන් වල වල හදලා පොල් හැදුවා. ඒ වුණාට ගැලපෙන්නේ නැත්තම් අවිධිමත් නම් මේ පොල් ගස් ඉකිල්ලිලා වැටෙන්න පුළුවන්. කන්දම හිතන්න ඉපෑ. අක්‍රමවත් ජල කළමනාකරණය තැන්නේ වෙන්න පුළුවන්. වතුර එකතු වෙලා කාණු කපලා තියෙනවා වැරදි. කාණු වලින් වතුර බහින්නේ අල්ලපු වත්තේ වතුර තමන්ගේ වත්තට එනවා. මේ වෙන්න පුළුවන්. කාබනික රසායනික පොහොර අනිසි ලෙස භාවිතය. කාබනික පොහොර අනිසි ලෙස භාවිතය. කාබනික පොහොර අනිසි භාවිතය කියන්නේ වැඩිපුර ළමයි ඔය ගොම හරි මොනවා හරි ඕනවට වැඩිය දැම්මොත් සමහරලාට මඩ පස්සට පල් වෙන්න පුළුවන් නේ. නේද? කෘෂි රසායනත් ගහනවා. අධික ලෙස බෙහෙත් ගන්නවා.
පසු විනාශ වෙනවා. අනිත් එක පස තද වෙනවා, හොදයි යනවා ඔය වගේ ඒවා. අපි මේ ඔය නිකන් ජස් ඔය කතා කළාට ඕවා අපි ඊට අමතරව ඔය විස්තර කතා කරනවා. දැන් මුලින්ම සෞඛ්‍ය පිරිහෙන්න හේතුවක් හැටියට අපි ඉගෙන ගන්නවා පාංශු කාදනය කියන එක. soil erosion. පාංශු කාදනය. soil erosion. අර්ථ දැක්වීමේ තියෙන ශෝක එක. පාංශු කාදනය අර්ථ දැක්වීම. කොහොමද? එක් ස්ථානයක පිහිටි පස් කොටස් මේ කන්දක් මේ වහිනවා. මෙතන තියෙනවා පස් කොටසක්. එක් ස්ථානයක තියෙන පස් කොටසක්. මේකට කියනවා පාංශු දේහය කියනවා. දේහය. මේ දේහයෙන් වෙන් වෙනවා. වෙන් වෙලා ගිහිල්ලා මෙතනට යනවා. මේ පස් අංශුව මෙතනට යනවා. එහෙනම් ප්‍රවාහණය වෙනවා. එක වෙන්වීම ප්‍රවාහණය නැත්නම් පරිවහණය වීම. පරිවහණය වීම පරිවහණය වෙනවා. දෙක. එක වෙන්වීම එක. පරිවහණය වීම දෙක. තැම්පත් වීම. අර්ථ දැක්වීම ලියනකොට 1 2 3 තුනම කියන්න ඕනේ. අර්ථ දැක්වීමේදී ওই තුනම කියවෙන්න ඕනේ. පාංශු කාදනය යනු කවරේද? යම් පස් අංශුවක් හෝ සමූහනයක් මව් පාංශු දේහෙන් වෙන් වී වෙනස් ස්ථානයකට පරිවාහණය වී එම ස්ථානයේ තැන්පත් වීමයි. එහෙනම් පියවර 3යි. අංශු ටික ගැලවෙන්න ඕනේ, හොදගෙන යන්න ඕනේ, තැන්පත් වෙන්න ඕනේ. ඔය තුනෙන් එකක්වත් නැත්නම් පාංශු කාදනයක් වෙන්නේ නැහැ. තියෙන අර්ථ දැක්වීම වෙන පාඨකින් ලියන්නේ තාමත් වැදගත් ළමයි. පාංශු කාදනය යනු යම් ස්ථානයක පිහිටි පස් කොටස් පාංශු දේහයෙන් අංශු ලෙස හෝ සමූහ ලෙස වෙන් වී අංශු ලෙස හෝ සමූහ ලෙස වෙන් වී වෙනත් ස්ථානයකට පරිවහණය වී එහි තැන්පත් වීමයි. එහි තැන්පත් වීමයි. දැන් පාංශු කාදනයේ පළවෙනිම දේ තමා පාංශු දේහෙන් අංශු වෙන් වෙන එක. මේ පාංශු දේහෙන් අංශු සමූහන වෙන් වෙන්න හේතු ගොඩාක් තියෙනවා. මේක කොච්චර තදින් බැඳිලාද? මේ පාංශු ස්වභාවය මොකද්ද? වැලි පසක්ද? මැටි පසක්ද? තේරුණාද? කොහොමද මේ පස පිහිටලා තියෙන? තද වෙලාද? බුරුල්වද? මේ වගේ සියලුම කාරණා වැදගත් වෙනවා. හයියෙන් වැස්සොත් මිදුලේ පස් හොදා යනවා. හැබැයි හයියෙන් වැස්සට ගහක් යට තියෙන පස් හේදෙනවා අඩුයි. ඒකට හේතුව වැහි බින්දු කෙලින්ම පතිත වෙන්නේ නැහැ. අතුරු කඩනේ වෙනවා. ගහේ කොළ වලට වැදිලා, කඳට වැටිලා, කෑලි කෑලි වලට කැඩිලා ගහක් යට වැසි දෙකයි කියන එකනේ. වැහි දෙකක් තියෙනවා. එකක් තමයි වතුර කෙලින්ම බින්දු විදියට වැටෙනවා.
ඊට අමතරව ඉතා කුඩා පිණි වගේ කුඩා කොටස් වල කැඩිලා වහිනවා. ඔකට අතුරු කඩනය කියලා කියනවා. එතකොට පස් අංශු වෙන් වෙන්නත් බලපානවද මොනවා හරි හේතු? ඔව් බලපාන. මේක තමයි පළවෙනිම හේතුව. වැස්ස. වැහි බින්දු පසට වැටෙන්න පස් අංශු ගැලවෙනවා. දැන් මේමයි විද්‍යාඥයෝ කියන්නේ. වැහි බින්දුවක් වැටෙනකොට මේ තියෙන ශක්තිය අපි තුනක් ගමු කොටස්. ශක්තියෙන් කොටස් දෙකක් අංශු වෙන් කරනවලු. ඒ කියන්නේ පස් අංශු වලට වැටෙන වැහි බින්දුවේ පවර් එකෙන් බලයෙන් කොටස් දෙකක් තුනකට බෙදුවාම ඒකෙන් කොටස් දෙකක් අංශු වෙන් කරන්න උදව් වෙනවා. ඊට අමතරව තුනෙන් එකක් පස තද කරනවලු. ඒ වැහි බින්දුව එහෙනම් පස තද කරන වැඩෙත් කරනවා. අංශු වෙන් කරනවත් වැඩෙත් කරනවා. එහෙනම් දෙගුණයක් කොටස් අංශු වෙන් කරනවා. එක කොටසකින් පස තද වෙනවා. තේරුණාද? නෑ පසේ වර්ෂා ජලයේ චාලක ශක්තිය මගින් පස් අංශු විසිට කරනවා. ඔක බලා ගන්න පුළුවන් නේ. වැහි පීල්ලේ වතුර වැටෙන තැන බලන්න. වලවල් හැරිලා තියෙනවනේ. වැහි බින්දු වැටුනහම කුඩයක් යටින් ගමනක් ගිහිල්ලා බලන්න වැලි පාරක කකුල් වල මොනවද තියෙන්නේ? පාංචු කාදනේ. ඇයි පස් අංශු දේහෙන් වෙන් වෙනවා? කලිසමක් ඇඳන් ගියොත් කලිසමේ යට කොටසට වැටිලා දැන් ගෙදර යනවා ඕගොල්ලෝ. පාංශු දේහෙන් වෙන් කරගෙන ගෙදර අරයි යනවා. ප්‍රවාහණය වෙනවා. නැත්නම් පරිවහණය වෙනවා. තැම්පත් වෙන්නේ කොහෙද? තැම්පත් වෙන්නේ ඇඳුම හොදපු දවසක හරි ගැසුවොත් හරි ගෙදර මිදුලේ තමයි තැම්පත් වෙන්නේ. තමන්ගේ ගෙදර තැම්පත් වෙන්නේ. ඒතර පාංශු කාදනය සම්පූර්ණයි. මූලිකම වෙලා තියෙන්නේ මොකද්ද? වෙලා තියෙන්නේ චාලක ශක්තියෙන් පස් අංශු දෙකෙන් වෙන් වෙනවා. ලියන්න බලපාන සාධක යටතේ පළවෙනිම සාධකයේ වර්ෂාපතනය. ඒක යටතේ ලියා ගන්න. වර්ෂාපතනය නිසා පස මතට වැටෙන ජල බිඳුව වල ඇති පස මතට වැටෙන ජල බිඳුව වල ඇති චාලක ශක්තිය නිසා පාංශු දේහයෙන් සමුවන ලෙසත් පාංශු සමූහන වලින් පස් අංශු ලෙසත් වෙන්වේ. පාංශු සමූහන වලින් පස් අංශු ලෙසත් වෙන්වේ. මෙසේ වෙන්වන පස් අංශු මගින් පසෙහි අවකාශ වැසී යයි.
ඊළඟට ලියන්න තියෙන්නේ අහගන්න පස්සංශු දේහෙන් වෙන් වෙන්න බලපාන ඊළඟ සාධකේ. මොකද්ද? පස මතු පිටින් වතුර ගලන් යනවා. දැන් වතුර ගමන් කරද්දී ප්‍රවේගයක් තියෙනවානේ. මේ ගලා යන ජල පහරේ ප්‍රවේගය වැඩි වුණත් ගලාගෙන යන ජල පහරේ ප්‍රමාණය වැඩි වුණත් හෝදගෙන යන පස් ප්‍රමාණය වැඩි වෙනවා. අධික වර්ෂාවකින් ගඟකින් වතුර යන හැටි දැක්කාම හිතාගත්ත හැකි. තනි කරම දුඹුරු පාටයි. වහින් නැති පායන කාලට අඩිය පේන විදියට පැහැදිලි වතුර යන ගඟක් වුණත් වැහි දවසේදී තද්ද දුඹුරු පාට වෙලා තියෙන හේතුව අධික ජල පීඩනයකින් යන්නේ මේ ජලය අධික වේගයකින් යන්නේ ඉවුරු දෙපැත්තේ තියෙන පස් ඔක්කොම ගලවගෙන කාදනය කරගෙන යන්නේ. පාංශු කාදෙන්න බලපාන ඊළඟ සාධකය පස මතු පිටින් ජලය ගලාගෙන යාම. කියන්න පස මතු පිටින් ජලය ගලා යාම. අංක 2. පස මතු පිට ජලය ගලා යන ප්‍රවේගය අනුව පස මතු පිට ජලය ගලා යන ප්‍රවේගය අනුව පෘෂ්ඨයේ ඇති පස්සංශු ඉවත් වේ. ඒක තියෙනව නේද? ඒක තියෙනවනේ. කවුරුත් කිව්වේ නැහැ. හද නැතු ඉන්නවා. තුන්වෙනි එක සතුන්ගේ ක්‍රියාකාරකම්. සතුන්ගේ කුර ගැටීම් ඔගොල්ලෝ වගේ මහත ළමෙක් වුණත් කමන්නේ හයි හීල්ස් වගේ සපතු දාගෙන ගියොත් මිදුලේ පස්සංශු සමූහන වෙන් වෙනවා. තද උල් සපත්තු දාගෙන මිදුල ගියොත් මොකද වෙන්නේ? පස් වෙන් වෙනවා, කැඩෙනවා. සතෙක්ගේ කුරයක් ගැටුණත් වෙනවා. සතුන්ගේ ක්‍රියාකාරීත්වය. හතරවෙනි එක බිම් සැකසීමේ උපකරණ. පස සහ පස සැකසීමේ උපකරණ භාවිත. පස සැකසීම හා සැකසීමේ උපකරණ භාවිතය. ඊළඟ එක පස තෙත්වීම හා වියලීම. පස තෙත්වීම හා වියලීම. තෙත් වෙන එකයි වියලෙන එකයි දිගින් දිගට මුණාම ඉදි මෙනමයි හැකිලෙනමයි නේ වෙන්නේ. එතකොට මොකද ඔය සමූහන දුර්වල බන්ධන ඇති ස්ථාන වලින් කැඩෙනවා. ඉරිතැලෙනවා. වෙන් වෙනවා. ඔන්න දැන් දිකට ආවා. පළවෙනියෙන්ම වෙන් වුණා. ඒක හරි ඔක්කොම හරි. දැන් පරිවාහණය. නැත්නම් අංශු ප්‍රවාහණය වීම. දෙයන්ද පාංශු කාදන කාරක මගින් පාංශු කාදන කාරක මගින් පාංශු අංශු තිබූ ස්ථානයේ වෙනස් ස්ථානයකට ප්‍රවාහණය වේ. පාංශු අංශු තිබූ ස්ථානයේ වෙනස් ස්ථානයකට ප්‍රවාහණය වේ. ඒක පොඩ්ඩක් බැලුවොත් එහෙම මේ පාංශු කාදන කාරික කියන්නේ ළමයි පස් හොදගෙන යන්න බලපාන ඔය ජලය සුළඟ මොනවා හේතු සතුන් මගින් වාතය මගින් ජලය මගින්
මේවා කාදන කාරක කියලා අපි ඉස්සරහට කියනවා කාදන කාරක කියලා ඉගෙන ගන්න. එතකොට පස්සාංශු කාදන කාරක මගින් පස්සාංශු තිබූ ස්ථානයේ වෙනස් ස්ථානයකට ප්‍රවාහණය වේ. අපදාවය වන ජලය මෙම ප්‍රවාහණයට වැඩිම බලපෑමක් ඇති කරයි. ඒ කියන්නේ මතු පිටින් ගලා යන ජලය. අපදාවය වන ජලය මෙම ප්‍රවාහණයට විශාල බලපෑමක් ඇති කරයි. බෑවුම් සහිත ප්‍රදේශ කරා අපදාවය වන ජලය සමග පස්සාංශු ප්‍රවාහණය වීමට කලන ජලයේ ප්‍රමාණය ප්‍රවේගය මෙන්ම චලන ආකාරයේද බලපායි. දැන් ඔක බලන්න තප්පරයට මීටර් 2.5ක වගේ වේගයක් ගියොත් කිලෝග්‍රෑම් 58ක් බර ගල් කුට්ටියක් වුණත් ගලාගෙන ගහගෙන යන්න පුළුවන් කියලා කියනවා. විශේෂ දෙයක් ඒක. අධික වේගෙන් ජලය යනකොට ගල් කුට්ටි පවා යනවා දැක්කනේ. ගෙවල් දොරවල් පවා ගහගෙන යනවා ජලයට හිතුනොත් අධික වේගෙන් ගලන. ඔන්න තුන්වෙනි කෑල්ලට ආවා. දැන් ප්‍රවාහණය වුණා. දැන් තැම්පත් වෙනවනේ. මේකේ තුන වෙන වුණා, පරිවාහණය වුණා, තැම්පත් වීම වෙනවා. මේ තුන්වෙනි එක. තැම්පත් වෙන්නේ කොහොමද? ඔය ඇලදොල ගංගාවල නැමුම් තියෙනවා. මම මේ ගඟක් අඳින්නම්කෝ. මේ ගඟක් කියලා හිතන්න. ගඟේ ජලය යන්නේ මෙහි ඉඳන් මෙහෙට කියන්නේ. මේ පැත්තට යන්නේ මේ ගඟ උඩින් බලනකොට. මේ ගඟේ ජලය දැන් මෙහෙම එන්නේ. මෙතනට වදිනවා. මෙතනට වදිනවා. ඕම තමයි යන්නේ සික්සැක් වගේ යන්නේ. ජලාංශු ටික යන්නේ. ඒක සෑම විටම මේ වදින තැන මේක හැරෙනවා. මෙතන කාදනය වෙනවා. ඒ වගේම මෙන්න මෙතන මේ වතුර වලට ලක් නොවන ස්ථානයේ මේ කාදනය මේ දැන් මේ පැත්තේ කාදනය වෙනවනේ. ඒ කාදනය වෙන ටික තැම්පත් වෙන්නේ මෙතන. මෙතන කාදනය වෙනවනේ. තැම්පත් වෙන්නේ මෙතන. මෙතන තැම්පත් වෙනවා. එතන වතුර ගැටෙන්නේ නැහැ කියලා පේනවනේ තැම්පත් වෙන්නේ. ඕක තමයි ළමයි කාලානුරූපීව ගඟක් මුල්ම කාලේ ගලන්නේ මෙහෙමලු. කාලයක් යනකොට මේ ගඟ ඔහොම වෙනවා. ආයි ඔහොම වෙනවා. ඔය ඇමේසන් ගඟේ මෙහෙම වෙලා තියෙන්නේ. ආයි කාලයක් යනකොට මොකද වෙන්නේ? මේ තැන් වලින් සම්බන්ධ වෙනවා. ඔහොම සම්බන්ධ වෙනවා. ඔහොම සම්බන්ධ වුණාම ආයෙත් ඉතින් ගඟ කෙලින් වෙනවා. ඔක ඉතින් අවුරුදු මේ අද හෙට වෙන එක නෙවෙයි අවුරුදු 1000 ගානක් යන ක්‍රියාවලිය මම කියන්නේ. මෙතන කාදනය වෙනවා, මෙතන තැම්පත් වෙනවා. මෙතන කාදනය වෙනවා, මෙතන තැම්පත් වෙනවා.
පාංශු කාදනයේ අවසාන අවස්ථාවයි. ඇලදොල ගංගා නැමුම්වලදී ජලයේ ප්‍රවාහන වේගය අඩු නිසා නැමුම් ස්ථානවල පස්සාංශු තැන්පත් වේ. ඔන්න දැන් අපි ඉගෙන ගන්නවා පාංශු කාදන කාරක මොනවද? මේ පස හොදා යන ආකාර වෙන්නේ. ජලය මගින් හොදා යනවා. සුළඟෙන් හොදා යනවා. රැලි ක්‍රියා ඔය මුහුදේ විතරක් නෙවෙයි ළමයි ඔය මහා වැව්වල වුණත් රලපනාව හෙවත් සලපනාව දාලා තියෙන්නේ. තව ඕකට රල පැන්නුම කියනවා. වැව් බැම්මේ ගල් අතු කරලා තියෙන්නේ. මේ රැලි මගින් කාදනය වෙන හින්දා හෙල්ලි හෙල්ලි එන රැල්ලක් හැම වෙලේම බැම්මට වැදුනොත් බැම්ම හොදා යනවා චුට්ටි චුට්ට. අවුරුදු 5ක් විතර වැදුනොත් බැම්ම ගැලවිලා විසිකේ. එතකොට වෙරළෙත් එහෙම නිරු කාදනය වෙන්නේ. වෙරළ හොදාගෙන යන්නේ. ඒකත් කාදන කාරකයක් ඈ. විභාගයට ඇහුවොත් පාංශු කාදන කාරක ලියන්න කියලා. කාදනය වෙන්න හේතු. ජලය අංක 1 සුළඟ. සුළඟ පස හොදා යනවද සුළඟේ? හොදම්ම යන්න ඕනේ නැනේ. කාදනය කිව්වේ මොකද්ද? එක තැනක තිබ්බා පරිවාහණය වුණා තව තැනක තැන්පත් වුණා. හුලඟට ඕක කරන්න පුළුවන්. දූවිලි හුලඟ කියන්නේ මොකද්ද? පස්සාංශු දූවිලි වගේ ගලවගෙන කියලා වෙන තැනක තියෙනවා. දූවිලි හුලඟ කියන්නේ ඒකයි. සුළඟට ඕක කරන්න පුළුවන්. විශේෂයෙන්ම මැද පෙරදිග. දූවිලි හුලන් නෙවෙන්නේ කුණාටු. පස්සාංශු ගැලවිලා යනවා මිලියන ගණනින්. ඊළඟ මිනිසුන්ගේ සතුන්ගේ ක්‍රියා. කුර ගැටෙනවා, හාරනවා, වලවල් කපනවා, කානු කපනවා මේක ක්‍රියාවකින් පස් හොදා යනවා. ග්ලැසියර මගින් තාම ලංකාවේ දකින්න වෙන්නේ කඳු උඩ හිම වැටිලා හිම තට්ටු එකතු වෙනවා. මේ එකතු වෙන හිම තට්ටු හිම දිය වෙන කාලය ආවහම අධික අපි හිතමු අඩි 20ක් උසට හිම එකතු වෙලා ගිහලා කඳ උඩ මේ අඩි 20ම හිම තට්ටුව විශාල වශයෙන් රූටගෙන එනවා පහළට දිය වෙන කාලේ. පහළට රූටගෙන එනකොට මොකද වෙන්නේ? පස් ගස් කොළන් ඔක්කොම ගලවගෙන හොදගෙන එන්නේ. නාය ගියා වගේ තමයි. කියන්න පාංශු කාදන කාරක ජලයේ සුළඟ බල්ලා ලියා ගන්න. රැලි ක්‍රියා මිනිසාගේ හා සතුන්ගේ ක්‍රියා ලිව්වද? ඊළඟට තියෙනවා පාර්ශ්ව කාදන කාරක මොනවද? ජලයේ සුළඟ රැලි ක්‍රියා මිනිසාගේ හා සතුන්ගේ ක්‍රියා ග්ලැසියර. ඒ ටික ලියාගත්තා. පාර්ශ්ව කාදන ආකාර ටිකත් ලියාගමු. අහගන්නකො මේක.
ළමයි පළවෙනිම ආකාරය තමයි මේ විසිරි කාදනය කියන්නේ. වැහි බින්දුවක් වැටුනහම ඔය වතුර නටනවා වගේ නැට්ටුක්කාරය වගේ පේන්නේ. විසික්කෙනවනේ. විසික්කෙනකොට පස් අංශුත් විසික්කෙනවා. ඒකට කියනවා ෆ්ලෑෂ් රෝෂන්. නැත්නම් වැහි බින්දු කාදනය. පුංචිම කාදනය ඇහුවොත් විභාගෙට ඕක ලියන්න. පොඩිම කාදනය ඕක තමයි. මෙතනින් පස් අංශු ගැලවුණා සෙන්ටිමීටර් දෙක තුනක් එහායින් වැටුණා. පාසු දේහෙන් ගැලවෙනවා පරිවහනය වෙනවා තැම්පත් වෙනවා. ඒ වැඩ තුනම වෙනවා පොඩි දුරකට වෙන්නේ. වැහි බින්දු මගින්. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. එක වැහි බින්දුවකින් සෙන්ටිමීටර් 5ක් තල්ලු වෙනවා. තව වැහි බින්දුව වැටිලා ඒක තව 5ක් යනවා. තව වැහි බින්දුව වැටිලා තව 5ක් යනවා. කලාතුරකින් ඉතින් එහෙම වුණොත් අඩි දෙක තුනක් කරනොත් යන්න පුළුවන්. ඒකේ විසිරි කාදනය. තව තියෙනවා ස්තරීය කාදනය. ෂීට් ඉරෝෂන්. මිදුලේ වෙන්නේ ඕක තමයි. මුළු මිදුලම අඟලක් විතර පහළට එක තට්ටුවක් හොදා යනවා. තුනී පස් ස්තරයක් මුළු මිදුලේම එක ගැමකමකින් යනවා. රයිට් ඉන්න බලන්න මම ඕගොල්ලන් මේ රූප සටහන් ටිකක් තිබ්බේ නැද්ද කියලා බලන්න මේවට. හරි ඕන දානවා මම. තිබිලන් ළමයි මේ කලින් ඒවටත් අදාළ ෆොටෝස් තිබිච්ච එකක් තිබිලා නෙමේ. ඒක මට මගේ ඇහුණා නේ බලන්නකො. මේ කලින් රූප සටහන් වල මේ බැක්ටීරියාවන් මේ මූල ගැටිති රයිසෝබියම් මේ මූල ගැටිති රයිසෝබියම් මුලක තියෙන ගැටිති බලන්න පීටලා තියෙන හැටි ගෙඩි ගෙඩි වගේ මේ පාර්ශ්ව දේහයෙන් වෙන් වෙනවා කියන එක වැස්සෙන් දැන් අපි බලමු මේ එක කාදන කාදන කාරක පළවෙනි රූපේ තියෙන ජලය මේ දූවිලි කුණාටුවක් තියෙන මේ සුළඟ
දූවිලි ගුණාටුවක්. මේ යුරක රැලි ක්‍රියාමගින් වෙන කාදනය. රැලි ක්‍රියාමගින් මේ සතුන්ගේ කුර මගින් වෙන කාදනය. මෙතනින් හැමදාම සත්තු මේ ඇලට බැස්සොත් කාදනය වෙනවා. මේ බලන්නකො මේ යුර කොච්චර කාදනය වෙලාද කියලා. මේ ගෙවල් දොරවලුත් තව අවුරුදු දෙක තුනක් යනකොට යනවා වගේ. මේක තියෙන්නේ නැත්තේ මෙහෙනේ. සම්පූර්ණයෙන් කණ්ඩි කඩම් කඩම් වැටෙනවා. මේ මෙතනක් කඩම් වැටිලා කියලා හොඳට පැහැදිලිව පේනවා. කාලයක් යනකොට වෙන්නේ මේ දූවිලි ගුණාටුවේ ප්‍රමාණය බලන්නකො. මේ ගෙවල් දොරවල් තිබුව කොහමද? කොහොම ආවොත් වැහිලා යනවා අනේ විනාඩි 10ක විතර දූවිලි වලින්. වැලි මේ විසිරි කාදනය කුඩා මේක වැහි බින්දුවක් පොළොවට වැටුණාම විසික් වෙනවා. තමයි කුඩාම කාදනය. ඊළඟට ස්තරීය කාදනය. තුනී ස්තරයක් අයින් වෙනවා. ඔය තියෙන මිදුල් වල වෙන්නේ මේක. ඊළඟට ඇලි කාදනය. ස්තරීය කාදනය ලියුවේ නැද්ද? ලියා ගන්නකෝ. බෑවුම් භූමිවල විසිරි කාදනයක් ලිව්වේ නැද්ද? අලියන් විසිරි කාදනේ වර්ෂාවෙන් පතිත වන වැසි බින්දු සමග ඔව් කාන්තාරවල තමයි මේ ගොඩාම සුළඟින් කාදනය වෙන්නේ. වර්ෂාවෙන් පතිත වන වැසි බින්දු සමග වැහි බින්දු පස මත ගැටීමෙන් පසුව විසිරී යන ජල බින්දුත් සමග පස්සංශු ඉවත් වීම විසිරි කාදනයයි. ඊළඟට දෙක ලියන්න. මේක ස්තරීය කාදනය. බෑවුම් භූමියක මතු පිටින් ගලා යන ජලයත් සමග පස තුනී ස්තරයක් ලෙස සේදී යාම. පස තුනී ස්තරයක් ලෙස සේදී යාම ස්තරීය කාදනයයි. ඔන්න බලන්න ඇලි දැකලා තියෙනවද? චූටි පස් කන්දක් එහෙම ගහපු තැනක හොදන් ගියාම චූටි ඇලි හැදෙනවා. පස මතු පිටට පතිත වන ජලය ගලා බසින මාර්ග ඔස්සේ කුඩා ඇලි සෑදීමයි. මෙය ඇලි කාදනයයි. කුඩා ඇලි සෑදීමයි. මෙය ඇලි කාදනයයි. මේ ඇලි ටිකක් ලොකු වෙලා මේ බලන්නකො. මේ රූප සටහනේ තිබ්බ චූටි ඇලි හොදගෙන ගිහිල්ලා අගල් වෙලා අනේ මේ ට්‍රැක්ටරයක්වත් යන්න බෑ. ගොවි උපකරණයක් යන්න බෑ. ඇලි ඇගිල්ලක් බවට පත් වුණොත් විශාල කාණුවක් බවට පත් වෙලා වත්තමැදි. හරි භයානක තත්ත්වයක්. හරක් එහෙම ගියාම ඌට වැටෙනවා කකුල් කැඩෙනවා. හරකුන්ගේ දේහ ස්කන්ධය බැලුවාම කකුල් හතර නිකන් කෝටු හතරක් වගේනේ. උඩකින් දැන් වලකට වැටුණොත් සතෙක්ගේ කකුල් ලේසියෙන් කැඩෙනවා. වෙන සත්තුන්ගේ වගේ නෙමෙයි ගවීන්ගේ. ඇගිලි කාදෙන් ලියන
ඇල්ලිකාදනය දිගින් දිගටම සිදුවීමෙන් ඇල්ලිකාදනය කලින් කතා කරපු එක ඇල්ලිකාදනය දිගින් දිගටම සිදුවීමෙන් ඒවා ඇගිලි විශාල ඇගිලි බවට පත්වේ ඇගිලි විශාල අගල් කියන්නේ අගල් විශාල ඇගිලි බවට පත්වේ ඊළාට මේ වගේ කාදනයක් දිය පහර කාදනය ඇලදොල ගංගාදිය යුරු කඩායාම හා පතුල සේදීයාම සිදුවේ ඇලදොල ගංගා ආදියේ ඉවුරු කඩායාම හා පතුල සේදී යාම සිදුවේ. නාය යාම ඔන්න ලොකුම එක. පස්සංශු ස්තරය පිටින්ම වෙන තැනකට යන. සෙට් එකම ගලෝගෙන යන. අංශු වෙන් වෙන්නේ සෙට් එකම යන. වින් වෙන්නේ කිව්වට මේ වින් වෙනවා. නමුත් ඔය කතා කරන්නේ ස්ලිප් වෙනවා කියලා, ලිස්සනවා කියලා. ඔක නාය යනවා කියන එක ඉංග්‍රීසි ස්ලිප්නේ. ඔයගොල්ලන් දීලා තියෙනව නේද ඉංග්‍රීසියෙන්? ස්ලිප් එක ඔය තියෙන්නේ. 65 වෙනි පිටුව බලන්න. ස්ලිප් ඉරෝෂන් කාර් එකක් තියෙනවා දීයන්ගේ පිටින් පස්කම් දෙනවා උඩින්. ඒ නාය යනවා. ලියන්න. පස්සාංශු වෙන්වීමක් නොමැතිව එලෙසින්ම වෙනස් ස්ථානයකට චලනය වීමයි. එලෙසින්ම වෙනස් ස්ථානයකට චලනය වීමයි. ඊළඟට පස්කන්ධ කිලා බැසීම. ඕක නම් ලංකාවේ වෙනවා අඩුයි. ඔය සෙට් එකම පහළට වැටෙනවා. ප්‍රථමයෙන් තිබූ මට්ටමට වඩා පහත් මට්ටමකට පස ගිලා යම. රූප සටහන බලන්න. විශාල වලක් වගේ පස්කන්ධ ගිහිල්ලා ඔය ගෙවල් දොරවල් එතන තිබ්බනම් ඒත් යනවා ඒ ටික. ප්‍රථමයෙන් තිබූ මට්ටමට වඩා පහත් මට්ටමකට පස් අංශු ගිලා යාමයි. ගිලා බැසීමයි.
රයිට් කාල වේලා නම් ඉක්මව ගිහිල්ලා තියෙන ළමයි. දැන් පාංශු කාදනය අහිතකර බලපෑම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පාංශු කාදනය හැකියාව ගණනය කිරීම භූමියේ බෑවුම දිගයි ගහන ඝනත්වය පාංශු සංරක්ෂණ ක්‍රමයි අනුව ඔන්න ඔය සූත්‍රය නිකන් බලා ගන්න. සහ මේ කාදනය වීමේ හැකියාව නිර්ණය කිරීමේ සිදු කරන ආකාරයේ පරීක්ෂණය. කමන්න ඒක අපි ලබන සතියේ කතා කරගමු. අර අමතරව ක්ලාස් එකක් කරන්නත් බැරුණා. ඉතින් ඒ අමතර දවස් කියලා අද ගමු. මොකද මේ මාසෙට අපිට ගැටලුවක් නැතුව තවත් සති 4ක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් නව වසරට ආසිරිත් පතනවා ඒ ගමම්ම. එහෙනම් ලබන සතිය හමු වෙන බලාපොරොත්තුෙන් සමුගමු. මොනවා තියෙනවා නම් මැසේජ් එකක් දාන්න WhatsApp මැසේජ් එකක් හම්බ වෙනවා. එහෙනම් අයබෝවන්.